අයිබෝන් අද අපි ඉන්නේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ අපි අද යන්නේ බංගමු කන්දට. බංගමු කන්ද තියෙන්නේ පිටිගල පැත්තේ. කොළඹ ඉඳලා කිලෝමීටර 100ක් විතර දුරින් තමයි තියෙන්නේ. හැබැයි අපිට මේ පරිසරය වටපිටාව බැලුවහම මේ ලංකාවේ අගනුවරට ළඟින්ම මේ වගේ පරිසර පද්ධතියක් හොයාගන්න පුළුවන්ද කියලත් වෙලාවකට ඔබට හිතෙයි. මේ පිටිගල බංගමු කන්ද ඒ වගේම අපි යනවා බඹරවානට. මේ බංගමු කන්ද බඹරවාන වගේ ප්‍රදේශ වැඩිපුරම කෘෂි කර්මාන්තය මේ ගොවිතැන් කටයුතු ඒ වගේම තේ රබර් ඒත් එක්කම කුරුඳු ඒ වගේම අපි වැඩිපුරම අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන. මේ කිතුල් පැණි කිතුල් හකුරු ඒ වගේ නිෂ්පාදන අපිට මේ ප්‍රදේශයන් වලදී දකින්න පුළුවන්කම ලැබෙනවා. අපේ රටේ තියෙන සුන්දරත්වය විඳින්න ඉතාම කෙටි කාලයකින් පැය දෙකක වගේ කාලයකින් කොළඹ ඉඳලා අගනුවර ඉඳලා යනකොට අපිට මේ සුන්දරත්වය විඳින්න පුළුවන්කම ලැබෙනවා. මේ ප්‍රදේශයන් වල මේ ගහේ කොලේ වැදිලා එන හුළඟේ තියෙන සනීපය ඒ වගේම සතා සිව්පාවන් කුරුල්ලන්ගේ මිහිරි නාද රටාත් එක්ක අපි සූදානම් අද බංගමු කන්දත් ඒ වගේම බඹරවානෙත් සංචාරය කරන්න. අපේ ගමනේ වැදගත්ම තැනට අපි ඇවිත් ඉන්නවා. මේ තමයි මේ කිතුලක් මදින විදිහ බලන්නයි අපි ආවේ. මේ ඉන්නේ ආනන්ද අයියා. එයත් එක්ක අපි යනවා කිතුල් ගහකට නගින්න. නැගලා කිතුලක් මදින විදිහ තෙලිජ්ජ ටික අරගෙන පැණි උණු කරලා කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා බලන්න අපිට පුළුවන් නේ? පුළුවන් බලන්න පුළුවන්. දැන් මොකද්ද අපි මුලින්ම කරන්නේ? දැන් මේ කිතුල් මල කපන්න යන්නේ දැන්. යන්න එහෙනම්. යන්නේ. දැන් උඩට ගිහිල්ලා මල කපන එකද මුලින්ම කරන්නේ? ඔව් මේ වැහි බැම්ම ලිහලා මල මුටිය බාලා අයින් කරලා ඒ ගන්න මල කපන්න හදන. වැහි බැම්ම. ඔව් වැහි බැම්ම. අර වැහි බැම්ම කියලා අපි අර වතුර වැටෙනකොට වහනවා මේ ඉටි කවරකින්. ඒක නැත්තම් අයින් කරනවා. ඔව් ඒක අයින් කරනවා. නැත්නම් වැහි වතුර වැටෙනවනේ මුට්ටියට. ඒක හින්දා. ඊට පස්සේ මුට්ටිය බාලා ගන්නවා. ගහේ මලේ තියෙන මුට්ටිය. මේ තියෙන්නේ මේ ගහට තමයි යන්නේ. මේක ගොඩක් ලොකු ගහක් නෙවෙයි නේද? නෑ. උසයි ගහ ටිකක් උසයි. දැන් අපි මේ ඉන්නේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් උඩ තැනකින්. මේ මුල තියෙන්නේ තව පොඩ්ඩක් පල්ලෙහා. මේකට කියන්නේ හැර නේද? ඔව්. හැර ගහනවා කියලා කියන්නේත් ඒක හැමෝටම කරන්නත් අමාරුයි නේ. අමාරු හැමෝටම. මොකද මේක හරියට උන් නැත්තම් ඔව් හරියට හැර ගහ ගන්න ඕන නැත්තම් හරියන්නේ නැහැ. නැත්තම් ඉවරයි නේ. දැන් ඔයා උදේ කීයට විතරද එන්නේ මේ වැඩේ කරන්න? මම උදේ 6:00 වගේ වෙනකොට එනවා. ඔයාගේ රස්සාවම මේ කිතුල් මදිනේ. කිතුල් මදිනේ කොහොමද? ඒතකොට 365 දවසෙම කිතුල් මදිනවා. මල් කපනවා. මේක මල් හරියන කාලෙකුත් තියෙනවා නැති කාලෙකුත් තියෙනවා. ඔව්. ඒ හරියන කාලට කපනවා මල්. මොන කාලෙද හරියන්නේ මොන කාලෙද හරියන්නේ නැත්තේ? දැන් මේ මැයි මාස වල වගේ අර කිතුල් ගස් වල කිරිමුල් ලැබෙන කියන කාලයක් තියෙනවා. ඒ කාලෙට මල් හරියන්නේ නැහැ. හරියන අපි ඉතුරු ටික කතා කරමු. මුලින් ගහට ගිහිල්ලා මල කපලා තෙලිජ්ජ ටික අරගෙන පල්ලෙහාට ආවම බලමු කොහොමද අද දවසේ අස්වැන්න කියලාද කියන්නේ? ඔව්. අද දවසේ තෙලිජ්ජ අස්වැන්න කොහොමද කියලා අපි බලමු. එහෙනම් යන්න ආනන්දයි. මට එන්න විදිහක් නැහැ නේ. වා එනම් ගිහින් ඔබතුමාට යන්න අමාරුයි ගහේ.
හරි ඔන්න ආවා මල කැපුවනේ. මල කපන් ආවා. මල කැපුවා මෙන්න තියෙනවා තෙලිජ්ජ මුට්ටියක් තියෙනවා. මේකේ කොච්චරක් විතර තියෙනවද සාමාන්‍යයෙන්? මේ මලේ නම් තියෙන බෝතල් 6ක් 7ක් විතර තියෙනවා. බෝතල් 6ක් 7ක් තියෙනවනේ. මේ මුට්ටිය එච්චර නැද්ද? මේකේ නෑ අද. හරි. තෙලිජ්ජ ටික තියෙනවා අපිට පොඩ්ඩක් බීලා බලන්න පුළුවන්. බීලම් බලමුද නිකම් කතාව පටන් ගන්න කලින් මේ පොල් කට්ටකුත් තියෙනවා. පොල් කට්ටක් අරන් ආවම අපිට බොන්න. ඔව්. දැන් මේ ගහෙන් බාපු ගමන් තෙලිජ්ජනේ නේද? ගහෙන් බාපු ගමන් තියෙනවා. මේක ඇත්තටම මේ ඕක පැහුනම රා. ඔව් මේක තව මණ්ඩි වගේ මණ්ඩි දාන්න ඕන පැහෙන්න. එතකොට රා. දැන් මේකට අපි තව මේ තෙලිජ්ජ මේ රා නොවෙන්න මේක මැන්ඩෝර කියලා ජාතියක් තියෙනවා ඒවා දානවා. දැන් ඒක දාලාද තියෙන්නේ? ඒවා දාලා මේ ඒ කියන්නේ මේ පැණි කරන්න නම් ඒව දාන්න ඕනේ. රා ඊටකොට රා වෙන්න නම් මල කපලා හැමම මණ්ඩි දාලා ඉන්න ඕනේද මුට්ටියට? මණ්ඩි දාලා ඉන්නවා. මට ටිකක් දෙන්න බං. පොල් කට්ටට දාලා. ෂා. දුම රහක් ඒක. මේ ඇත්තටම මේ ටිකක් ලොකු පැණි රහක් තියනවා නේද? පැණි රහක් තියෙනවා. හරිම නැවුම් රහක් තියෙන්නේ. හරි පිරිසිදු. ඒ කියන්නේ මේක බොනකට ඇත්තටම දැනෙනවා මේ ඒ තියෙන මේ අර ෆ්‍රෙෂ් ගතිය, නැවුම් ගතිය දැනෙනවානේ. ඔයා මේ මල් කපන රස්සාව කරන්නේ කැමැත්තෙන්ද සතුටෙන්ද? මම මේක කැමැත්තෙන් කරා. සන්තෝෂෙන් කරා. මේ මල් කපන්න විශේෂ පිහියක් තියනවාද? ඔව් මේ මදින පිහිය කියලා මේක මේ කම්බයෙන් හදන් එන්නේ මේ පිහිය. බලන්න. මේකත් අල්ල ගන්නකො බලන්න. මේක හොඳ මුවහතනේ. බලන්න මේ පිහියේ හැඩේ අර කෙලවර පොඩ්ඩක් වක් වෙලා තියෙන්නේ මේ මල කපන්න ලේසි වෙන්නේ. හරි දැන් අපිට තියෙන්නේ මේ ටික උණු කරන්නනේ. ඔව් දැන් උණු කරන්න. අපි යනවා මේ වාඩියට ගිහිල්ලා මේ තෙලිජ්ජ ටික උණු කරලා පැණි හදන්නයි යන්න. වාඩිය හරි ලස්සනයි මේ පිළිවෙලට හදලා ලී වලින් ආවරණය කළා. මේ පැතිවලම තියෙන මේ පොළු ටිකක් අරගෙන රීප්ප පටි ටිකකින් පිළිවෙලට වහලා ගහලා උළු සෙවිලි කරලා හරි ලස්සනට හදලා තියෙනවා. හරි. අපි එහෙනම් වැඩේ පටන් ගමු. අපි මේ පැණි උණු කරන්නයි පටන් ගත්තේ. ඉතින් වාඩිය ඉස්සරහා පොඩි ලිපක් බැඳගත්තා. වෙනදට නම් වාඩිය ඇතුලේ නේද උණු කරන්න. අද අපි පොඩ්ඩක් එළියට අරගත්තා. ඈත තියෙන මේ කඳු පන්ති දිහා බලාගෙන මේ එන හුලං ටිකක් වැදීගෙන ගස් කොළන් වල සද්දය කුරුල්ලොන්ගේ ශබ්ද අහගෙන ආනන්ද අයියත් එක්ක මම පැණි ටික උණු කරනවා. ඇත්තටම තෙලිදිය ටික උණු කරන්නේ. පැණි කන තරම් ලේසි නෑ නේද? පැණි කන තරම් රසවත් නෑ මේ වැඩේ. ටිකක් අමාරු වැඩක්. දුම් කාගෙන කඳුළු වැක්කිරි
තමයි මේ වැඩේ කරගෙන යන්නේ. ඉතින් සීනි දාන්නේ නැහැ. මේ 100%ක් සුපිරිසිදු කිතුල් පැණි. කිතුල් තෙලිජ්ජ වලින් හැදෙන කිතුල් පැණි. බොහොම ස්තුතියි. ඉතින් මේ බමරවානනේ බංගමු කන්ද එහා පැත්ත මේ පැත්ත බමරවාන. මේවල මේ පරිසරයේ ස්වභාවිකව පසේ සාරය උරාගෙන හැදෙන ගස්වල ගෙඩි මේ තැඹිලි. මේ තියෙන පැණි උණු වෙනකන් මේ විඩාව යන්න අපි පොඩි තැඹිලි ගෙඩියක් බොනවා. අපි බීලා බලමු. හරිම රසයි. මේ වෙලාවට හොඳට ගැලපෙන පානයක් මේක. මේ පරිසරය විඳගෙන මේ වගේ ගස් කොළන් යටට වෙලා තැඹිලි ගෙඩියක් බොන්න ලැබෙනවා කියන එක හරි වාසනාවක්. ඇත්තටම ඉතින් මේ ලංකාව අපේ රටේ ඉපදිච්ච එකේ වටිනකම තමයි මේක. රණවීර මාමා මේනේ. රණවීර මෙතුමත් කරන්නේ මේ මල් කපන එක තමයිනේ. ඔව්. දැන් වයස කීයද? මට දැන් අවුරුදු 67ක් වෙනවා. 67ක්. වයස කීයේදීද පටන් ගත්තේ මල් මදින්? 22. 22. අවුරුදු 45ක් දැන් ගස් උඩ නගිනවා. දිගටම. ඉතින් තෙල් ගාලා. තෙල් ගන්නනේ. ගලිහ අමාරු වෙනෝනේ පොඩ්ඩක්. ඒතකොට දැන් තාමත් මේ වැඩ කරනවා. තාම මල් කපන ගනුම් මල් 4ක් කපන. අදත් මල් කැපුවා. ගනුම් කපලා රාත් බිලේ. රා ටිකක් බොනවානේ. මේක නැතුව බෑ ගස් නගින්න. දැන් ආයි දවාලෙත් නගින්නවා. දවාලෙත් නගින්න ඕන, හවසත් නගින්න ඕන. රෑ තමයි නිින්දක් වැටෙන්නේ. ගම් පළාත මෙහෙමද? මෙහෙ බංගලේ. රණවීර මාමා මේ එතකොට මොනවාද මදින රස්සාවයි මේ පැණි හදන හකුරු හදන ඒවත් කරනවද? ඔව් හකුරු දෙන 1700. මුලා. මුලක්. කිලෝ ඒ කිලෝ 1.270ක් වගේ තියෙනවා. හොඳ ඒවා. හොඳ ඒවා. ඒක මං හදන්නේ ටිකයි සීනි දාන්නේ නැහැ. ඒ කියන්නේ මට ඉල්ලුම තියෙනවනේ. 1800 මට මුලක් දෙන්න පුළුවන්. පැණි දෙන්නෙම නැහැ. පැණි දෙන්නේ නැහැ. වා හදන්නේ හකුරු විතරයි. මං හකුරු හදන්නේ පැණි දුන්නාම මල් වල අවුලක් වෙනවා. ඇයි? ඒකිනා කාලා රෝගේ කරලා. එක්ක පැණි අඩු වෙනවා. ඒ කියන්නේ මේ කටවහද සහ කටවහද? එහෙම එකක් එනවා. තියෙනවනේ. අනිවාර්යෙන් එනවා. මට ආව එහෙම. දැන් තව කොච්චර කල් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවද? තව අවුරුදු 8යි. ඒ කියන්නේ 75න් නවත්තනවා. සතුටෙන් ඉන්නවා. චූන් එකේ ඉන්න. මේ රස්සාව කරන්නේ සතුටෙන්. හරි මොකක්ද? මම SSC වැඩ 6යි සම්මාන 3යි. අංක ගණිතයේ බුද්ධ ධර්මයේ සිංහල භාෂාව ඇතුළු. ඇත්තද? අපේ ලොකෝයේ පොලිසියට කියන්නේ. ගෙදර ඉඳන් කඩන් වල කවුරුවත් නැහැ. මට යන්න තියුණා මට මං කල්පනා කරා එක එක අයට බැල මෙහෙම කරන මම කැමති නැහැ. මං ඒ පාර ගෙදර මේ කුඹුරු තාත්තගේ කුඹුරු තියෙනවා. මම ওই කුඹුරු කොටාගෙන මං අවුරුදු 12 දී විද්‍යාමාන්දිත් එක්ක අම්මගේ අයියා එයාලගේ තාත්තා අපිට ඕ කුඹුරු වල බහින්න දෙන්නේ නැහැ. කොලයක් ලැහිලා පොත් පිටියේ තියෙන මාමන්දිත් එක්ක බහින කුඹුරු. ලෑලා කොටන මට ගහගෙන රහිමින් කරගෙන ඉතින් ඒ මට හිතුණා මේක මට හොඳයි. කාගේ යට ජීවත් වෙනකට වැඩිය අම්මට ගෙදර ගුණපාලයට කියලා මෙන්න මෙයාගේ අයියා කියලා තමයි මූලික ගහ හැරගස්සව ගත්තා. හැරගස්සව ගත්තා. ඒකේ හැරපොට 28ක්. ඒ කාලේ මම කාහෙන් දුන්නේ. බාල වයසෙන්. බීගෙම නැහැ කාලේ ආසාවෙන් කළා මම හිතුවේ බුද්ධි ගම්මට ගෙනල්ලා අම්මා පැණි හදන. අම්මා පැණි හදන. ඒ කාලේ වැලි හකුරු තියුණ ගෙදර මුට්ටි වල පැණි වක්කල මැටි මුට්ටි තියෙන. ඒවා පැණි වක්කල තිබ්බෙන් පස්සේ වැලි හකුරු. අඩිය තනි කර වැලි හකුරු. මේ විදිහට කෙනාට කන්න දෙනවා.
මේ කහටත් එක්ක කහට කහටත් එක්ක තේ කාට ඇදී ගෙදර අම්මලා කොල කොටලා මේ කල්ලන්නේ තේදලු මෙන්න මේ කට්ටි කල්ලා අම්මලා මෙහෙම තියලා අඹරවල කුල්ලක තියලා කහට පිපෙන්නේ නැරලා මොකකින් හරි වහලා උගේ තියෙනවා ඊට පස්සේ කුඩු කල්ලා ගන්න එක තමයි කේතලෙට දාලා කාට දෙන්නේ එහෙම සුන්දර ජීවිතයක් අපිට තියෙනවා තමයි දැන් මහත්ලක්ට සුන්දර ජීවිතේ අපිට නෑ ඒකනේ අපි මේ සුන්දරත්වය හොයාගෙන එන්නේ ගම් වලට බොහොම සතුටුයි මාමලා තාම මේක සුන්දර ජීවිතේ විඳිනවනේ ළමයින්ටත් පුහුණු කරලා තියෙනවා දැන් 67ක් නේ කිව්වේ තාම හොඳට හයිය හත්තිය තියෙනවා ගස් උඩ නගින්න කිසි ප්‍රශ්නයක් නැහැ නේ ඕන ගහක් ඕනම හැක් කොච්චර විතර උඩ නගිනවද උඩට 37 යන්න උඩරිම ගිහින් තියෙන මං හැරපොට 37 හැරපොට 37ක් 37ක් ගණන් හදලා බලන්න දෙකමාරේව 37ක් ඒ කියන්නේ අඩි 80කටත් වැඩි තාමත් එච්චර උස ගස් වලට යනවද කිසිම ප්‍රශ්නයක් නැහැ මොන ප්‍රශ්නයක්ද බයත් නැහැ බය කාටද බය රෑටත් තනියම අපිට කවුද බය රෑටත් තනියම නගිනවා ඕන දැන් මලක් අඳුල අඩු වෙලා නම් නල්ලේ ටෝච් එකක් අන්න ඉන්ක පුත්තු කරනවට අරක මේ දැන් අවුස තේන්නේ ඒක චාර්ජ් වෙන හොරයි චාර්ජර් වෙන්නේ දෙයනේ කියලා ඇස් පෙනීම ඒවා ඉතාලම හොඳින් තියෙනවා ඩොලියට තියෙන හොඳ නම් පේනවා ඩොලියට තියෙන ඉතින් හරිම සන්තෝසයි ඉතින් ඔය අවුරුදු 68ක් වෙලා තාම අඩි 70ක 80ක කිතුල් ගහකට තනියෙන් නගින්න පුළුවන් නැගලා මල් කපලා තෙලිද්ද ටික අරගෙන ඇවිල්ලා දවසට තුන් පාරක් නගිනවන්නේ අනිවාර්යෙන් තුන් සැරයක් නගිනවා දවසට තුන් පාරක් ගස් නැගලා තෙලිද්ද ටික අරගෙන ඇවිල්ලා ඒවා මේ වගේ උණු කරලා හකුරු හදලා තමන්ගේ මහන්සියෙන් මුදලක් උපය ගන්න රටට ණය නැති මිනිස්සු ඉතින් ඇත්තටම මේ අපේ රණවීර මාමලා වගේ ශ්‍රී ලාංකිකයොන්ට ඇත්තටම අපි ආචාර කරනවා අපි හිස නමා මොකද ඔයාලා තමයි අපේ මේ දේශීය දේවල් රැකගන්නේ. ඉතින් අවුරුදු 67ක් වෙලත් මේ කරන සේවයට අපි ඔයාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා. තව අර කිව්වා වගේ අවුරුදු 8ක් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ රැකියාව කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. 120ට 220ක් ආයුෂත් ලැබේවා. තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා. බොහොම ස්තුතියි. හොඳයි. අපිට හම්බුණා මේ කිතුල් රා මේකේ හිමිකරු තමයි අපේ කුමාර මහත්මයා නේද? ඔව්. අපි බලමුද නිකන් කොහොමද කියලා මේකේ තත්ත්වය. විදුර ගෙනා මේ හොඳ සුවඳා. එහෙමයි. අපිත් එක්ක ඉන්නවා මේ ප්‍රේමරත්න සර් ඇවිල්ලා විශ්‍රාමික ගුරුවරයෙක් සර්ට තමයි අයිති මේ ඉඩම. ඒ කියන්නේ මේ අපි තෙලිද්ද ගත්තු කිතුල් ගස් වල හිමිකාරීත්වය තියෙන සර්ට. සර් දන්නවා මේක ගැන හොඳට. සර් ඇයි මේ මොකද්ද මේ වෙන්නේ මේකේ මේ ඉස්සෙල්ලාම කරන්න පුතේ මේ දැන් තෙලිදිය ගහෙන් බාගෙන ගෙනල්ලා ඔව් හොඳට පෙරනවා. පෙරන්න මේකේ තියෙන මැන්ඩෝර කියලා જાතියක් දාන මැන්ඩෝර ගාන්නේ මේවා රා වෙනවා. රා වෙනවා කියන්නේ පැහැෙනවා. නිෂ්පාදනය වෙනවා. එම කරාම හකුරු හදන්න බෑ.
ඒ නිසා මැන්ඩෝර දානවා ඒ දවසේ දෙලිදිය වලට. ඊට පස්සේ ගෙදර ගෙනල්ලා වාඩියට ගෙනල්ලා එක ගෙදරට ගෙනල්ලා අපි පෙරලා මේදී ලිපේ තියෙනවා. ලිපේ තියලා සාමාන්‍යයෙන් බය භාගයක් විතර යනකොට මේක උතුරන්න ගන්නවා. සෙල්සියස් අංශක 100ට රත් වෙනවා. ඊට පස්සේ මේකේ තියෙන සියලුම අපද්‍රව්‍යයත් එක්ක පෙනේ මතුවෙනවා. තව මේක හැදෙනවා රාබත් කියලා වර්ගයක්. ඒ රාබත් සුයි සියලුම අපද්‍රව්‍ය උඩ එනවා සුදු පාට පෙනෙත් එක්ක. ඊට පස්සේ ඔන්න උතුරන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් හොඳට ගින්දර දැම්මොත් පැය දෙකක් ඇතුළත මේක පැණි බවටපත් වෙනවා. පැණි බවටපත් වෙනකොට මේක පාට ටික ටික වෙනස් වෙනවා. දැන් තියෙන සාමාන්‍යයෙන් ලාකහ දුමුරු පාටක් වගේනේ. තද දුමුරු පාට හැරෙනවා. එතකොට ඔන්න පැණි. ඊට පස්සේ තවත් පැයක් විතර යද්දි මේක උඩට එනවා. එහෙම ඇවිල්ලා පැයක් විතර යද්දි ඔන්න පැණි පදම් වෙනවා කියලා එකක් වෙනවා. එතකොට හොඳ සුවඳක් එනවා. හොඳ කිතුල් නම් හොඳ සුවඳක් එනවා. ඒ සුවඳ ආවම අපි දන්නවා ඔන්න දැන් හකුරු හදන්න හොඳ මට්ටමක තියෙද්දි කියලා. ඊට පස්සේ බිමට බාලා හොඳට නිවන්නවා. මේවා භාවිත කරන්නේ චීනච්චට්ටි කියන ලෝහ වර්ගය. සාමාන්‍ය ලෝහයන්නේ මේක. මේ තාච්චියනේ. තාච්චිය චීනච්චට්ටි. ඒ කියන්නේ රස්නෙට රස්නේ පොරොත්තු දෙන්න. පවතිනවා අර හරියට තඹ වගේ. ඉක්මනට නිවෙන්නේ. ආහා. ඊට පස්සේ බිමට බාලා නිවලා මේකේ අහමුදෝන කියලා එකක් කරනවා. අහමුදෝනවා කියන්නේ හැන්ද අරගෙන අර පැණි තාච්චි මේ මුලනවා. මෙන්න මේ විදිහට. මෙන්න අරගෙන පොඩ්ඩක් අද පදන් වුණාට පස්සේ තමයි ඕම කරනකොට මේ අග සීනි වගේ හැදෙනවා. සීනි වගේ හැදලා කුඩු හැලෙනවා. අන්න කුඩු හැලෙන මට්ටම එනකොට අපි දන්නවා මේ පැණි පදන් වෙලා තියෙන්නේ හකුරු හදන්න පුළුවන් කියලා. හරි. ආයෙ පොඩ්ඩක් රච් කරනවා. රච් කරාම තව හොඳ සුවඳක් එනවා. ඒ සුවඳ ආවට පස්සේ අපි දන්නවා දැන් හකුරු හදන්න පුළුවන්. ඒ කියන්නේ මේ තෙලිජ්ජ ලිපේ තියලා හකුරු හැදෙන්න සම්පූර්ණව කොච්චර ලාවක් යනවද? පැය 4ක්? පැය 4කට ආසන්න වෙනවා. 3ක් 4ක්. හැබැයි ගින්දර තමයි බලපාන. ගින්දර තමයි හදන්න ඕනේ. හොඳ ගින්දර වටේට එන්න ඕන. මේ තාච්චි මේ මට්ටමට විතර ගින්දර එනවා. ගින්දර දැල්ල. හකුරු හදනවා නම්. හකුරු හදනවා. දැන් අද අපි පැණිනේ හදන්නේ නේ. කිතුල් පැණි ටිකත් හදාගෙන පොඩි පොල් කට්ටකට දාගෙන මම ආව පොඩ්ඩක් මේකේ රසය සුවඳ බලන්න. සුවඳ නම් ඊටාම හොඳ මට්ටමක තියෙනවා. හොඳ කිතුල් පැණි වලින් එන සුවඳක් අපි බීලා බලමු චුට්ටක් කොහොමද කියලා. පුදුම රසක්. පුදුම රසක්. ඒක නම් කියලා වැඩක් නැහැ. ස්වභාවික කිතුල් තෙලිජ්ජ වලින් හදපු කිසිම දෙයක් කලවම් කරලා නැති. අතිරේකව මොනවත් දාලා නැහැ. සීනි දාලා නැහැ, වතුර දාලා නැහැ, වෙන රසකාරකයක් නැහැ. මේ කිතුල් ගහේ කිතුල් මලෙන් ගත්තු තෙලිදිය උණු කරපු එක විතරයි කළේ. බලන්නකො කොච්චර රසවත්ද කියලා. මේ බංගමුකන්ද බඹරවාන මේ ප්‍රදේශයන් ඇත්තටම අපේ රටට මහ විශාල සම්පතක්. මේ පරිසරයන් ඇහැට හරි ප්‍රියයි. ඒ වගේම මේ වගේ හොඳ නිෂ්පාදන අපිට මෙහිදී දකින්න පුළුවන්. ඒ වගේම හොඳ ආහාර, එළවලු වර්ග, පළතුරු වර්ග මේ ගහේ කොලේ කැලේ හැදෙනවා. ඉතින් මේ ස්වභාවික දේවල් කාලා බීලා අපිට මේ ස්වභාවිකව ජීවිතය ගත කරන්න පුළුවන්. සමහර වෙලාවට නගරේ
ඉතාම තරඟකාරී ජීවිතයක් ගත කරන රැකියාවත් එක්ක ඔට්ටු වෙන ඒ ජීවිත දවසකට දෙකකට හරි අමතක කරලා මේ වගේ ප්‍රදේශවලට ඇවිල්ලා මේ අයත් එක්ක ගත කරන්න ලැබෙන එකම මහා විශාල වාසනාවක් කියලා තමයි මම නම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ. ඉතින් හරිම සතුටුයි මොකද අපි ගහෙන් බාගත්තු තෙලිදියෙන් හදාගත්තු කිතුල් පැණි. කහටත් එක්ක හකුරු කෑල්ලක් කන්නනේ අපි පුරුදු වෙලා තියෙන්නේ. මේ පැතිවල ආහාර සංස්කෘතියේ හරි ලස්සන එකක් තියෙනවා. ඒ තමයි කහටයි පැණි කාලා කහට කෝප්පයක් බොන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ අත්දැකීම නම් මට මීට කලින් හම්බෙලා නැහැ. පළවෙනි වතාව අපි try කරලා බලමු මේක මොන වගේ වෙයිද කියලා. හොඳයි. අර මේ හකුරු කාලා අපි කහට බොනවා, සීනි අල්ලට අරගෙන කාලා කහට බොනවා, අල්ල කාලා කහට බොනවා කියලා කියන්නේ. ඒ වගේම තමයි ඉතින් මේකේ එකම වෙනස තියෙන්නේ මේක දියයි හකුරු සීනි දෙකම ඝනයිනේ. කන්නනේ තියෙන්නේ. ඉතින් මේක තියෙන්නේ මේකත් බොනවා මේකත් බොනවා. ඒක හරි වෙනස් එක්ස්පීරියන්ස් එකක්. හරි රහයි. ඉතින් ඒ කියන්නේ මේ කහට එකට පොඩි පැණි රසකුත් එක්ක කිතුල් රහත් එක්ක ඒක වෙනම ටේස්ට් එකක්. මේවා බංගමුකන්දේ වැඩිපුරම මේ පැත්ත ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මේ කළුදිය පොකුණ නිසා. කළුදිය පොකුණට බොහෝ පිරිසක් එනවා සති අන්තවලට, නිවාඩු දවස්වලට, පොහොය දවස්වලට. අතරම මේ ලස්සන පරිසරයේ විඳින්න තමයි ඒ අය එන්නේ. විශේෂයෙන්ම මේ කළුදිය පොකුණත් අපිට බලන්න පුළුවන්. ඒ ලස්සන විඳලා ඒ පරිසරයේ ඉඳලා ගැමි විදිහට කාලා බීලා යන්න. අපි මේ පැත්තට එනකොට අපිට මෙහි මේ සියලු කටයුතු අපිට ලෑස්ති කරලා දෙන්නේ සුදු මාමා. සුදු මාමට තමයි මේ හරියට එන අයට වාහන නවත්තන්න මේ පාකින් ඒරියා එක එහෙම ඔක්කොම හදාගෙන ඒ පහසුකම් ටික දෙන්නේ සුදු මාමා තමයි. මේ කඩයක් තියෙනවා පොඩි ලස්සන තැනක්. කොහොමද සුදු මාමා ඉතින් ආයිබෝන්. දැන් මේ තේ කඩයක් එහෙම ළඟදී හදලා තින්නේ. ළඟදී ඇදුවේ ඉතින් කට්ටියට පහසුකම් තියෙන කට්ටියට තේ එකක් බොන්න තැනක් නැහැ. බොහොම දුෂ්කරයි ඉතින් අපේ ගම. ඒකින් ඉතින් අපි හිතුවා ඉතින් අපටත් ඉතින් අතවිත ගියක් හරි එන නිසා පොඩි කඩ පොඩ්ඩක් හදලා ඒගොල්ලොන්ට සේවාවක් ඇස්තරම අපි ඉෂ්ට කරන්නේ. මෙතන ඔක්කොම වාහන නවත්තන්න පුළුවන් නේ? ඔව්. ආරක්ෂාව තියෙනවා සියලුම වාහන වලට. දැන් පාරවල් ලයින් දැම්මම එක ඩැමේජ් වෙනවා. ඔය පොඩි කෑලි ගලව ගන්න. ඒ වගේ ඒක නිසා දැන් මෙතනට දැම්මම අපි සම්පූර්ණ වගකීනවා. ආරක්ෂාවක් තියෙනවා. ඔක්කොම මෙහෙට ආව මොනවද දෙන්නේ? තේ දෙනවා. තව මොනවද තියෙන්නේ? ඔව් දැනට ඉතින් අපි පොල් රොටි එහෙම හදලා ඒ කට්ටිය ඉතින් නාලෙනකොට බඩගිනිනේ. ඒකට තේ එකක් දෙනවා. ඉතින් හොඳ ඇටි අපි හදපු තේ කොලක් තියෙනවා. අපි ගමේ අපිම ගෙදර හදන ඒවා. ඒවෙන් තේ දෙනවා කැමති කට්ටියට. ඒ විදිහට තමයි ඉතින් අපි කරන විදිහට පුළුවන් අපිට දෙන්න පුළුවන් සේවාව අපි ඉෂ්ට කරනවා. දවල්ට කෑම ඕඩර් මත වගේ ගන්න. ඒ කියන්නේ හැමදාම කට්ටිය නැහැ. ඒ ඉතින් වෙන කට්ටිය දැන් අපිත් එක්ක සම්බන්ධ කට්ටිය ඉන්න කෝල් කරලා එනවා. ඒගොල්ලන්ට කෑම හැම ඉතින් අපි හදලා දෙනවා ගමේ විදිහට. ඉතින් අපිටම කාපු කට්ටිය ඉතින් ආයි එන්නෙම කෑම හොයාගෙන තමයි. එන්න මෙයාගේ නම මොකද්ද? මෙයාගේ යා මෙතන යක් සේවාවක් කරන දැන් නාන්න ඔය වාහනයක් ඇවිල්ලා දොරවල් වහනකොටම මෙයා එනවා කොහෙද කියලා. ඇවිල්ලා ගෙලින්ම දොරට එක්කන් ගිහිල්ලා
ඒගොල්ලෝ නාලි වුණාම ආයෙ මෙහෙටත් එක්කන්නේ. මග පෙන්නන්නනේ. හරි හරි ෂෝක්නේ. එයා හරි හොඳ පාටයි. මේ එතකොට නැන්ද මොනවාද කරන්නේ? මෙතන මොකද්ද නැන්ද දෙන සහයෝගය? මමත් ඉතින් මහත්තයෝ මේ අපේ මහත්තයා අඳුරන කියන ගමට එන සුදුමාම හොයාගෙන එන ඒ වගේ කට්ටියට හොඳ මහත්තුරු වෙනවා ඔය එක විදිහේ කට්ටිය එනවා. එයාලට ඉතින් අපිට පුළුවන් විදිහට සහයෝගයක් අපි දෙනවා. අපි වවන එළවලු තමයි මේ ඉතින් දවල් කෑම වලට එහෙම අපි ගන්න. අපි වගා කරන. ඒවමයි දෙන්නේ නේ. ඔව්. බී මෙහෙම හදන්නේ අපේ ගස්වල දෙහි වලින් තමයි. මේ තියන්නේ මේ සුදු මාමලගේ තේ කෑල්ල. තේ දළු නෙලනවාද? හරිම ලස්සනයි. ඉතින් මේ තේවත්ත මැදින් තමයි කළුදිය පොකුණට යන්න තියෙන්නේ. අපි ඉස්සරහට යමු. මේ වරිච්චි බිත්ති බැඳපු පුංචි ගේ කෑල්ලක් තියෙනවා කාමරයක්. මේකේ තමයි මේ කළුදිය පොකුණට එන අයට ඇඳුම් මාරු කරගන්න හදලා තියෙන තැන. ඉතින් අර මේ ගමේ තියෙන ගැමි ගතිය දැනෙන විදිහට හරි හොඳට තියෙනවා ඉතින්. මේ තමයි කළුදිය පොකුණ. හරිම ලස්සනයි නේද? බලන්නකො කොච්චර ලස්සනද කියලා. මේ නිල්ම නිල් පාටයි වතුර. මේ වතුර බැලුවම පේනවා කොච්චර මේ පිරිසිදුද කියලා. වටේ බැලුවහම පේනවා හරි පිළිවෙලට පිරිසිදුව මෙතන තියෙනවා. හැබැයි අපි දැක්ක තැන් දෙක තුනක චුට්ටක් පොලිතීන් එහෙම දාලා තියෙනවා. ඉතින් මම පෞද්ගලිකව ඉල්ලනවා එන ඕගොල්ලෝ මේ තැන්වලටාම මේවා රැකගන්න එක මේ ගමේ අයගේවත් එහෙම නැත්නම් රජයේවත් වගකීමක් නෙවෙයි. ඇත්තටම එන අපේ වගකීමක්, එන ඔබේ වගකීමක්. ඒක නිසා මේවා ආරක්ෂා කරන්න ඇවිල්ලා නාලා යන්න, විනෝද වෙලා යන්න, කාලා බීලා යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. එන මුකුත් දාලා යන්න එපා. මෙහෙ අර අපි බොහොම ප්‍රසිද්ධ කියමනකුත් තියෙනවානේ මේ පාසටහන් පමණක් ඉතුරු කරලා යන්න, මතකයන් පමණක් අරගෙන යන්න. ඒ කියන්නේ මොනවත්
ඔබ අරගෙන ඇවිල්ලා මෙහෙට දාන්න එපා. ඔබ වටින කියන දේවල් මෙහෙ ගේන්නේ නැහැ දාලා යන්න. ඒක නිසා මේ පරිසර පද්ධතියට මුකුත් දාන්නත් එපා. මෙහෙ තියෙන ඒවා මොනවත් අරගෙන යන්නත් එපා. මේක රැකගන්න. හැබැයි අපිට බැලුවම පේනවා මේ ගමේ ජනතාව මේ සුදු මාමත් අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ එකතු වෙලා තමයි මේවා පිරිසිදුව තියාගෙන ඉන්නේ. බැලුවාම මේ කැඩිච්ච බිඳිච්ච අත්තක්වත් නෑ ඇත්තටම හොයාගන්න ඒ තරම් හරි පිළිවෙලට පිරිසිදුව ලස්සනට තියෙනවා. ඇවිල්ලා බලන්න පුළුවන් නම් ආවේ නැති අය එන්න. ඇවිල්ලා සුදු මාමම හම්බ වෙන්න. සුදු මාමත් උදව් කරයි ඕගලන්ට. අරක නම් මතක තියාගන්න මේ වලට මේ පොලිතින් ප්ලාස්ටික් දාලා හෝ කන්න ගේන ඒවා දාලා විනාශ කරන්න නම් එපා දෙයියනේ. මොකද මේවා ස්වභාවිකව හැදිච්ච ඒවා හරිම වටින තැන් මේවා. ඉතින් මේවා රැකගන්න එක තමයි අපේ ඔබේ යුතුයකම. ඉතින් ඇත්තටම මම මෙතනට ආවෙත් ඒ කතාව කියන්න ඕන නිසාමයි. ඉතින් හරිම මේ ලස්සනයි, වටපිටාව ලස්සනයි, ඇඟට සිසිලයි, කනට මිහිරි, හරිම සුන්දරයි. කළුදිය පොකුණ නම් මාරයි. අපි බංගමු කන්දේ සංචාරය අවසන් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අපිට මේ මුළු සංචාරයටම උදව් කළේ සුදු මාමයි, සුදු මාමගේ පවුලේ අයයි, නැන්දා, නංගි, මල්ලි හැමෝටම බොහොම ස්තුතියි. අපිට යන්න එහෙනම් අවසරයි. ඉතින් අපිට කන්න බොන්න දීලා අපිට ලස්සන තැන් පෙන්නලා මේ ඔක්කොම කරාට සුදු මාමටත් බොහොම ස්තුතියි. නැන්දටත් ඒ වගේම නංගි, මල්ලි ඔය 4 දෙනාටම ස්තුතියි. එහෙනම් අපි ආයෙ දවසක හම්බෙමු. ජය ආයිබෝන්.